ඔයාලා වෙසක් පෝයට පොසොන් පෝයට තොරම් බලන්න ගිහිල්ලා ඇති. ඉතින් මටත් හිතුණා පොසොන් පෝයට අඩි 30ක් උස විදුලි බුබුලු 40000කින් සමන්විත ලංකාවේ විශ්මිතම තොරණක් පොසොන් පෝයට හදන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අද මට ගොඩක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා බැලුවා නේද මම වෙසක් එකට දාපු අඩි 25ක් උස බල්බ් 15000 තොරණ. ඉතින් ඒ වගේ නෙමෙයි මේක අඩි 30ක් උස විදුලි බුබුලු 40000කටත් වැඩි ප්‍රමාණයකින් යුක්ත වෙන විශ්මිත තොරණක්. ඔයාලට මේ වගේ වීඩියෝ එකක් කවදාවත් බලන්න වෙන එකක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. යාළුවනේ අපි ඔක්කොටම කලින් යන්න ඕනේ ලී මෝලට. ලී නැතුව අපිට මේ තොරණ හදන්න අමාරුයි. ලී ටිකක් ගෙන්න ගන්න. හරි ෂෝක්. හරිම ෂෝක්. ලී කුවට රීප්ප පටි. ඉතින් රීප්ප පටි ටිකක් ගේන්න යන්න. let's go. ඊට පස්සේ ඉතින් මං ආවා ලී මෝලට රීප්ප පටි ටික අපේ රීප්ප පටි ටික අරගෙන යන්න. යෝ යාළුවනේ අපි යන ගමන් ඉන්නේ ලොරියක දාන් යන්නේ. ඉතින් මේ ඒක එච්චර ගණන් ගන්න එපා. ට්‍රීවිල් වල දාන් යන්න බෑ. එන රීප්ප පටි තොගයක් තියෙනවා මෙතන. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපේ වැඩේ පටන්ගෙන තියෙන. ඉතින් ඔයාලා බලනවා ඇති මේ තොරණේ තියෙන විශ්මිතතාව මොකක්ද කියලා. ඉතින් ඒක මං වීඩියෝ එකේ මැද හරියට එද්දි කියන්නම්. ඉතින් මේක වෙනස්ම වැඩක් තමයි. ඉතින් දැනුත් ඔය රෑ තමයි ඔය වැඩ කරමින් ඉන්නේ. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් මේ තොරණ හදද්දි පාන්දර 2 විතර වෙනකන් හැමදාම අනිවාර්යෙන් වැඩ කරා. ඉතින් තොරණ ඉස්සරහා තියෙන කතාව නෙමෙයි පිටිපස්සේ තියෙන. ඉතින් මහා ලොකු දෙයක් තියෙනවා. මම්මට ඉතිරි කොල්ල තව තොරණක් හදන්න පටන් අරන් වගේ ඈ ගැම්මක් තමයි පුතේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මං කරන්නේ මේ විදියට ඇන අරගෙන ගහගෙන යනවා ලී වලට. පේනවා ඇති මේ විදියට හැම බෝඩ් එකක් අයිනෙම ලී ගහලා තියෙනවා. ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේ විදියට රෝල නෙමෙයි මොකද්ද රෝල අයියෝ මොකද්ද මන් දන්නේ ඒකට මේ තීන්ත පොගොල ඉවරලා මේ විදියට ගාගෙන යනවා. එතකොට තමයි බෝඩ් එක ලස්සන වෙලා කෙලින්ම අපිට පේන්ට් කරන්න පුළුවන් තත්ත්වෙට එන්නේ. යකෝ ඕකේ තීන්ත පොගෝල ගාපන්. ඔහොම ගන්න නැතුව පිස්සෙද්ද නිකන් ගන්නේ. පොගොල තමයි ගාන්න යන්නේ. පේන්නේ නැද්ද අයියෝ මොන පූසෙද්ද මන් දන්නේ. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ තොරණේ චිත්‍ර අඳින කොටසක් තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් අර වෙසක් එකට හදපු තොරණේ චිත්‍රම තමයි මේකටත් පාවිච්චි කරලා තියෙන්නේ. මේ ලයිට් බෝඩ් තමයි අලුතෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. මේ තොරණ මං හදන්න පටන් ගත්ත කවදද කියලා හරියටම කියන කෙනාට මන් දෙනවා ලොකුම ලොකු තෑග්ගක් ඊළඟ වීඩියෝ එකේ නෙමෙයි ඊට පස්සේ. අනේ මේ මෝදෙන තෑගි පිසු දෙයාලුවනේ මෝදෙයි තෑගි මේන් කියලා ඔන්න බොරු වහන්නතු කත කරලා ඉන්න. යාළුවනේ මේ තියෙන්නේ මේ සැරේ තොටලංග තොරණේ විශ්මිත දර්ශන පෙළ. ඉතින් ඒ වගේ මගේ තොරණෙත් තියෙනවා චිත්‍ර වලින් අමුතුම විශ්මිත දෙයක්. ඉතින් යාළුවනේ ඔයාලටත් ඒ විශ්මිත දර්ශන පෙළ බලන්න ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. එතකොට ඉතින් ඒක අනිකම්ම ඉතින් ඔයාලට බැලෙනවනේ. ඉතින් යාළුවනේ බලන්නකො මේ ළමයා මේ වයසට කොච්චර පිනක් කරගන්නවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පිනක් කරගෙන නිවන් අවබෝධ කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට ඔහොම මතක් කරනවා මේ වීඩියෝ එකට ගොඩක් මහන්සි වුණ නිසා මහන්සියට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ ඔයාලගේ ප්‍රශ්නයක් ඇහුවා. අර කැරකෙන රෝල සම්බන්ධව. ඒකේ හරිම නම තමයි ප්ලෑෂර් කොටේ. ඉතින් මේකට කමෙන්ට් 500කින් විතර ගොඩක් කට්ටිය පිළිතුරු දීලා තිබ්බා. ඒ හැමෝගෙම නම් ඉතින් මට කියන්න අමාරුයි. මම පුළුවන් කට්ටියගේ නම් කියන්නම්කෝ. ඔහොම ඉන්ටකො පොඩ්ඩක්. නිවැරදි පිළිතුර දීලා තියෙන කට්ටියගේ නම් තමයි මම මේ දැන් කියන්නේ. දෙනුවන් කියලා කෙනෙක් කියලා තියෙනවා. එතකොට අයන් කියලා කෙනෙක් කියලා තියෙනවා. එතකොට තව බ්‍රෙව්ලි වයිබ් කියලා කෙනෙකුත් කියලා තියෙනවා. එතකොට තව මනුල කියලා කෙනෙකුත් කියලා තියෙනවා. එතකොට තව කවිය කියලා කෙනෙකුත් කියලා තියෙනවා. එතකොට තව ජනක කියලා කෙනෙකුත් කියලා තියෙනවා. එතකොට තව ප්‍රදීප් කියලා කෙනෙකුත් කියලා තියෙනවා. එතකොට තව මහේෂ් කියලා කෙනෙකුත් කියලා තියෙනවා. ඉතින් තව 500ක් විතර කමෙන්ට් තිබ්බා.
දැන් ඉතින් කමෙන්ට් දාන්න එපා අනේ මගේ නම කිව්වේ නෑ කියලා. ඔය 500ම කියන්න ගියොත් මේ මිනිස්සයාට වීඩියෝ එක කරගන්න වෙන්නේ. ඒ හින්දා මම නිහඬ වෙන්නම්. බයි බයි. මේ අවස්ථාවේ සභාව අමතපු පූසුතුමාණන්ට ගොඩක්ම ස්තුතියි. මම දැන් කතා කරන්න දවුලක් නැද්ද? කතා කරන්න දැන් කතා කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. මගේ වැඩේ ඉවරයි දැන්. හරි. ඉතින් යාළුවනේ පේනවා ඇති දැන් අපි කරන්නේ අපේ තොරණේ ලයිට් දාන බෝඩ් තමයි මේ තියෙන මේ හાર્ඩ් බෝඩ් එක. මේක ඉතින් අපි දැන් මේ කරන්නේ කැටයන් අඳින එක. නැත්තම් දවල්ට තොරණ පහළුයිනේ. දැන් මේක ඇතුලේ තමයි අපි අර කියපු විස්මිත දර්ශන පෙළ තියෙන්නේ. මේකේ වෙන දේත් මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඉතින් යාළුවනේ මේකේ වෙන්නේ මේ තොරණ ඉන්නවා අතිදැවැන්ත හංසෙක්. එතකොට මේ තොරණ ඉන්නවා අතිදැවැන්ත මොනරෙක්. එතකොට මේ තොරණ ඉන්නවා හැංගිච්ච අලියෙක්. ඉතින් මේක කාටවත් හොයාගන්න බෑ. මේක එන පැටලි සාගතයි. විමසිල්ලෙන් බැලුවොත් තමයි හොයාගන්න පුළුවන්. ඒ මොකක්ද යකෝ ඒ මටවත් හිතාගන්න බෑනේ. එනට පැටලෙනවා. මෙන්න පේනවනේ යාළුවනේ හංසෙකුයි මොනරෙකුයි කලවම් වෙලා තියෙන්නේ. ඔයාලට මේක දැම්ම තේරෙන්නේ නැතුව ඇති. බලන්නකො වීඩියෝ එක අන්තිමට මේක අනිවාර්යෙන් තේරෙනවා. යාළුවනේ ඔයාලා යකෝ උහුම පයින් එපා. පහල මිනිස්සු බය වෙයි යකෝ. තාමත් අපේ WhatsApp channel එක follow කරලා නැත්නම් දැම්ම තියෙනවා පල්ලෙහා link එක. දැම්ම follow කරන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා follow කරන්න. ඒකේ ඉස්සරහට අලුත් update ගොඩක් එන්න තියෙනවා. හරි ඉතින් යාළුවනේ දැන් අපේ තොරණ හදන්න පටන් අරන් සති දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. දැන් ඉතින් අපේ තොරණ හයි කරන්න තියෙන්නේ හෙට තමයි දවසේ. ඉතින් අපි හයි කරන වීඩියෝ කොටසෙන් හම්බෙමු. මෛත්‍රී කරුණා දුක් පේනවා ඇති යාළුවනේ සුබ මොහොතින් සුබ නැකතින් අපේ තොරණ සවි කිරීමේ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. පේනවා ඇති ජැක් 7-8කුත් ගහලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ මාත් පලංචි උඩට නැගලා පොඩි සපෝට් එකක් දුන්නා හදන කරන අයට. ඉතින් ලොකු කරදරයකුත් වුණා අපිට මේක හදද්දි. මට ඉතින් ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා කිව්වේ යාළුවනේ මම මේ තොරණ හැදුවේ මහා පොසොන් කලාපයක. කියන්නේ මගේ තොරණ විතරක් නෙමෙයි තව තොරණක් තියෙනවා. ඒතකොට තව කැරගෙන කූඩු තියෙනවා. ඒතකොට සෑහෙන වැස්සක් ඇවිල්ලා ඒ ඔක්කොම කූඩු ගහගෙන ගියා. සෑහෙන විනාශයක් වුණා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ ඔක්කොම අරගෙන තියෙන්නේ. මට ඒ වෙලාවේ වීඩියෝ කරන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් යාළුවනේ පේනවා ඇති සුබ නැකතින් අපේ තොරණේ පළවෙනි රූප රාමුව හයි කරලා තියෙනවා. පට්ට ලස්සනයිනේ අනේ සුපිරි තොරණන්නේ. ජය වේවා. ඉතින් පේනවා ඇති යාළුවනේ දැන් අපේ තොරණේ භාගයකටත් වැඩි ප්‍රමාණයක් හයි වෙලා තියෙන්නේ. පේනවා ඇති කඹ දාලා හයි කරන්නේ. මට නම් දැන් අර මෙයා කියපු විස්මිත දර්ශන කියලා වේලා යාළුවනේ. බලන්න කොහොමද පොඩ්ඩක් තියෙන්නේ මොකද්ද කියලා. පිටිපස්සෙන් හංස බිලක් තියෙනවා. ඔව් යාළුවනේ පූසා කියපු කතාව හරි. ඔයාලට පේනවා ඇති මේකේ පිටිපස්සෙන් හංස පිලක් තියෙනවා. ඉස්සරහින් මොනරෙක් ඉන්නවා. එතකොට හංසයයි මොනරයි කවලම් වෙලා තියෙනවා. විතරක් නෙමෙයි හංස පිලේ මුදුනේම කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අලියෙක්ගේ වගේ හැඩයක්. මේක ඉතින් ළඟ ඉඳන් S2 බලන්න ඕනේ දෙයක්. පේනවනේ යාළුවනේ අපේ මහා තොරණ රාජ්‍ය ඈතට පේන ආකාරය. එතකොට මේ තියෙන යාළුවනේ පොසොන් කලාපේ තියෙන අනිත් තොරණ. මෛත්‍රී කරුණා දුසිත තිලොවට තිලක වූ අසමාන සම. ඉතින් පේනවා ඇති යාළුවනේ අපේ තොරණේ විදුලි ආලෝකය විවෘත කරාට පස්සේ තියෙන ලස්සන කොහොමද කියලා. කලින් තොරණට වැඩිය බල්බුත් වැඩි.
ඒකේ තියෙන අඩුපාඩුත් හදාගෙන තමයි මේ තොරණ හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේ අවස්ථාවේ දසදහස් ගණන් වූ ජනතාව ඇවිල්ලා මේ තොරන් රාජ්‍ය බලලා යන ආකාරය. ඉතින් පේනවා ඇති යාළුවනේ 10 වන වරටත් ඉදිරිපත් කරන මහා විස්මිත නිර්මාණය අඩි 30ක් උස විදුලි බුබුලු 40000කින් සමන්විත අතිදැවැන්ත තොරන් රාජ්‍ය මාළු 4 දෙනෙක් මොනරෙක් හංසයෙක් කලියෙක් මත ඉදි වුණු අතිදැවැන්ත තොරන් රාජ්‍ය නැරඹීමට පැමිණි සියලු දෙනාට ස්තුතියි.